අපි යාළුවනේ තෙල් එක මේ පැත්තේ රත් වෙනවානේ තියෙනවා යාළුවනේ. අපි මේ රතු පාටේ චුයින් ගම් වලින් මූත එක්කගෙන ඔක්කොම. මෙන්න තියෙන යාළුවනේ වාජ්. හෙලෝ යාළුවනේ. මම තමයි ඔයගොල්ලෝගේ හිතාදර මිස්ටර් ඩාවින්සි. වෙන්න තියෙනවා සෙන්ඩර් ෆුඩ් බෝතලයක්. රත් උන තෙල් එක්කඩ සෙන්ඩර් ෆුඩ් දැම්මොත් මොනවා වෙයිද? කරලා බලමු. ඉතින්ලාම අපි ලිපවුල ගමු. වෙන්න තියෙනවා යාළුවනේ අපේ ජාත්‍යන්තර හට්ටිය මුට්ටිය. අපි එන හට්ටියගමු. වෙන්න තියෙනවා වයිට් ඩයමන්ඩ් ලෙමන් නෙවෙයි පොල් තෙල්. අපි එන පොල් තෙලුත් දාගමු මේකට. යාළුවනේ කුකුරිචෝයක් කියලා තණ්ඩව අපි පුංචි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යන්නේ. අපි යාළුවනේ තෙල් එක මේ පැත්තේ රත් වෙනවා. ඒක රත් වෙනකන් චුයින් ගම් මෙතන ගොඩක් තියෙනවා පේනවනේ. මේ ටික මේකට හල්ලා දාමු. එතකොට අපි ලේසින් යාළුවනේ චුයින් ගම් නම් ඊසිද. ඇත්තටම මොනවා වේද යාළුවනේ? මට නම් හිතා ගන්නත් බැරි වෙයි. මෙයා අමුතු මෙයා චුයින් ගම් වලින් මූත එක්කගෙන ඔක්කොම. කුපිරේට තියෙන්නේ. ඔන්න දී යාළුවනේ ඉක්මනින්ම අපි චුයින් ගම් වල කොළ ටික ගලලා වාජනයකට දාගත්තා. යාළුවනේ මේකට දාලා විතරක් වැඩක් නැහැ. අපි කමු නේද? වෙන්න යාළුවනේ චුයින් ගම් ගලවලා අත් දෙක ඇලෙනවා. වෙන්න තියෙනවා යාළුවනේ අපේ සෙන්ඩර් ෆුඩ් කොළ ටික. අපි ඒක ඉහික්කන්නේ නැහැ මොකද පරිසරය දූෂණය වෙනවනේ. වෙන්න තියෙනවා අපේ සෙන්ඩර් ෆුඩ් ටික. අපි එනවා මේක දාගමු. ඔන්න දී යාළුවනේ අපි දාන්න යන්නේ. දැන් තෙල් එක සුපිරට රත් වෙලා තියෙන්නේ. අන්තිම වශයෙන් තව එකක් කමු. දැන් නම් කාලා එපා වෙලා තියෙන්නේ. එහෙනම් 4යි 3යි 2යි 1යි පොඩ්ඩක්වත් මිස් කරගන්න එපා යාළුවනේ. ඒගොල්ලන්ට මේකේ විශේෂ අවස්ථාවක් මගහැරෙන්න පුළුවන්. ඔන්න එහෙනම් යාළුවනේ අපි චුයින් ගම් ටික දාගත්තා. මොනවා වෙයිද දන්නේ නැහැ. ඔන්න දී යාළුවනේ මහා හුලයක් මැද්දේ වැස්සක් එන්න යන්නේ. දැන් මට වැහින්නට උන නටන්න ඉඳලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මෙහෙම කියන්න ඕනේ. මේක කාටත් කරන අපහසුයක් නෙවෙයි. මේක පුංචි එක්ස්පෙරිමන්ට් එකක් විතරයි. ඕකේ. අඩේ මොනවද වගේ සෙන්ඩර් ෆුට් එකේ තියෙන පැණි නේ මේ කළු වෙන්නේ. එහෙම අපි හිතමුනේ සෙන්ඩර් ෆුට් එකේ තියෙන පැණි කියලා. යාළුවනේ අපි මේක ස්මෙල් එක මොනවා වගේද කියලා පොඩ්ඩක් මෙව කරලා බලමු. ඕකේ. යාළුවනේ අපි බෙහෙත් රහක් වගේ බෙහෙත් සීන්නක් ඉන්නේ. මේ රතු පාට නම් තියෙන්නේ මේ සෙන්ඩර් ෆුට් එක ඇතුළේ තියෙන පැණි වෙන්න ඕන. අඩෝ නිකන් කොත්ත මල්ලි වගේනේ. මේ යාළුවනේ පාර මේ කළු වෙනවා. එන්න. මට හිතන්න බෑ, අදා ගන්න බෑ. I don't know. යාළුවනේ මේක මොහොතෙන් මොහොතට මේකේ වර්ණ විපර්යාසයක් සිද්ධ වෙනවා වේ. ඒ පාර නම් නෙස්ටමෝල් පාඩකට ඇවිල්ලා. වෙන්න යාළුවනේ. ඉස්සල්ලා තිබ්බේ මේ රතු පාටය විතරයි. එන තෙලුත් මෙච්චර කහ පාට ඇවිල්ලා තිබුණා වේ. කළු පාට තියෙනවා, කහ පාට තියෙනවා. යාළුවනේ මේ එක එන්න තාර වෙනවා. චුයින් ගම් එකම ආයෙත් නිකන් නිෂ්පාදනය වෙනවා වේ. තෙල් එකක් නිකන් වතුර වගේ වෙලා තියෙනවා. කැමරාව දෙන්න. අන්න යාළුවනේ බලන්න වහිනවා අයියෙන්. කොයි පේන්න දා කන්ද බලා ගන්න. වහිනවා. ඔන්න දී යාළුවනේ කිව්වා වගේ මහයියෙන් වහිනවා. දැන් විනාඩි 5ක් වගේ ගත වුණා. දැන් අර අපි එතන ඉඳලා ඇවිල්ලා අපි බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා එන. මෙන්න තියෙනවා යාළුවනේ අපේ බබල් ගම් මසුව. වඩ මං චුයින් ගම් දැන් 10ක් විතර කෑවා. Nice. යාළුවනේ මරයි දෙන මේ කොහොමද දැන් අපි පැණි වුණත් කළු කරාම උණු වෙලා මේ වගේ වෙනවනේ. එන්න එක තමයි වෙලා තියෙන්නේ. ඔක තමයි සත්‍ය. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හෙලෝ යාළුවනේ. මේ තියෙන්නේ අපි වයිල්ඩ් කුබුක්කයට හදපු ඩයමන්ඩ් ප්ලේ බටන් එකේ වීඩියෝ එක. එතකොට මේ තියෙන්නේ ඔයගොල්ලන්ට බලන්න මිස් වුණ වීඩියෝ එක. මං හරි නේද? එහෙනම් ඒකවත් බලාගෙන යමු.